ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගත කළ පටලන්දු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් 16 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙම කොමිෂන් සභා වාර්තාවෙන් තමන්ට චෝදනා එල්ල කර ඇති බවට ප්‍රකාශ කළත් වාර්තාව 119 වෙනි පිටුවේ තිබෙන කරුණු අධ්‍යයනය කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. කොමිෂන් සභා වාර්තාවේ 119 පිටුවේ තියෙන්නේ මම ගෙවල් දෙකක් දීපු නිසා නීති අනුකූල නැහැ කියලා. ඒක නිසා මම බටලන්දට වගකිව යුතුව කියනවා. වාර්තාවේ මට කිසිම දැනුමක් නිර්දේශ කරලා නැහැ. මම සහායවකට කැලණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ වක්ටෝවක් කිය යුතු බව කියනවා. ඍජුව කිසිම චෝදනාවක් නැහැ. බටලන්ද කොමිෂන් වාර්තාව ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන තමයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කළේ. ඒකේ තියෙනවා දේශප්‍රේමී ජනතා ව්‍යාපාර මිනිමරුපු හැටිත් කොමිෂන් සභාවේ කොමිසමෙන් කාගේවත් ප්‍රජාහිතය අවශ්‍ය කරන්න බෑ. මොකද මෙම කොමිෂන් සභාව 48 වගන්ති යටතේ පිහිට වූ සාමාන්‍ය කොමිෂන් සභාවක් යනුවෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.